හරියාලුනේ අපි දැන් කරන්න යන්නේ 1 2 අභ්‍යාසයේ 3 වෙනි ගානේ පළවෙනි අණු කොටස. මේකෙදි අපිට දීලා තියෙනවා පරිමිතිය 64යි. කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා පරිමිතිය 64යි අරය 21යි කියලා. අපි හිතමු මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි දීලා තියෙන්නේ කියලා. අරය දීලා තියෙනවා 21යි සෙන්ටිමීටර කියලා. සම්පූර්ණ පරිමිතිය දීලා තියෙනවා 64යි සෙන්ටිමීටර කියලා. ඒ කියන්නේ පරිමිතිය කියන්නේ වටේ දිග. දැන් අපිට හොයන්න කියන්නේ මෙන්න මේ කෝණය. කෝණයට අපි අගයක් ආදේශ කරගන්නවා තීටා කියලා සංකේතයක් ආදේශ කරගන්නවා. දැන් අපි දන්නවා පරිමිතිය සමාන වෙනවා ඡාප දිග ධන දෙවරක් අරය. හරි නේද? දැන් ඡාප දිගට සමීකරණයක් තියෙනවා. පරිමිතිය දීලා තියෙනවා 64යි සෙන්ටිමීටර කියලා. ඡාප දිග කියන්නේ 360න් කෝණේ දන්නේ නැහැ. ඒකින්ද අපි තීටා කියලා දානවා. ගුණ කිරීම දෙවරක් 5 කියන්නේ 22 බෙදීම 7යි r. r කියන්නේ 21යි. ඒකින්ද අපි යාගෙත් ආදේශ කරගමු 21යි. ඊට පස්සේ ධන දෙවරක් අරය. දෙවරක් 21. හරිද? දැන් අපි පුළුවන් තරම් සුළු කරගන්න ඕනේ. 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි. 2ට 2 ඒවා 1යි 360ට 2 ඒවා 180යි. ඊට පස්සේ 22ට 2 ඒවා 11යි 180ට 2 ඒවා 90යි. ඔන්නෝම සමීකරණය කරනවා. තවත් සුළු කිරීමක් මට පේනවා. මෙතන 3ට 3 ඒවා 1යි 90ට 3 ඒවා 30යි. පැහැදිලිව බලන්න. ඒකට වලට පෙනේ 64 සමාන වෙනවා තීටා තියෙනවා යට තියෙනවා 30 ගුණ කිරීම 11 තියෙනවා උඩ. හරි නේද? ඊට පස්සේ මෙතන තියෙනවා දෙවරක් 21. දෙවරක් 21 කියන්නේ 42යි. දැන් මේ තියෙන ධන 42 එහා පැත්තට ගෙනියනවා මම ඍණ 42ක් මේ දෙපැත්තටම එකතු කරලා. එතකොට 64 අඩු කිරීම 42. 42 ඕනේ අපි. ඔන්න අප ලයින් කරා. එතකොට 64න් මේ තිබිච්ච ධන 42 එහා පැත්තට ගෙනිච්ච ඍණ 42ක් වුණා. සමාන වෙනවා තීටා ගුණ කිරීම 11 බෙදීම 30ට. දැන් මෙතන සුළු කරලා අගය ගත්තාම එනවා අගය 4න් 2ක් 2යි 6න් 4ක් 2යි 22යි. සමාන වෙනවා තීටා ගුණ කිරීම 11 බෙදීම 30. දැන් කරන්නේ මේ පැත්තේ තීටා තමයි අපිට සුළු කරගන්න ඕනේ. ඒ වෙනුවට අපි 30න් බෙදලා තියෙන්නේ 30න් ගුණ කරනවා. 11න් ගුණ වෙලා තියෙන්නේ 11න් බෙදනවා. හරි නේද? දැන් ඔය කරපු දේ මේ පැත්තට කරන්න ඕනේ. එතකොට 30න් ගුණ කරනවා 11න් බෙදනවා. එතකොට මේ පැත්තේ 11ට 11ත් 30ට 30ත් කැන්සල් වෙලා යනවා. තීටා වලගේ සමාන වෙනවා 11 වරක් 22ට 11 වරක් 2යි දෙවරක් 30 සමානයි 60යි. එතකොට එනවා අංශක 60ක්. ඒක ගන්න සෙන්ටිමීටර් නෙමෙයි. මොකද කෝණයක් තමයි අහන්නේ. අංශක 60ක් එනවා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අගය.